අයිබෝන් සුබ දවසක් ඔක්කොම කරදර ප්‍රශ්න මැද්දේ සුබ පණිවිඩයක් එක්ක තමයි ඔයාලත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් කුවේට් රජයේ මේ වෙනකොට මාධ්‍යයට නිකුත් කරපු නිවේදන කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ටික ඔයාලව දැනුවත් කරන්න තමයි කියන්නේ. මෙන්න මේ විදියට ආරක්ෂක තක්සේරු කිරීම වලින් පසු කුවේට් එයාර්වේස් ගුවන් ගමන් 4 වන පර්යාන්තය හරහා නැවත ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි. විශේෂිත කණ්ඩායම් විසින් තාක්ෂණික තක්සේරු කිරීම සහ පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් 4 වන පර්යාන්තය හරහා පමණක් ක්‍රියාත්මක වන සියලුම කුවේට් එයාර්වේස් ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය බදාදා නිවේදනය කළේ. ගුවන් ගමන් සහ මගීන් පිළිගැනීමට පර්යාන්තයේ සූදානම සහතික කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයෙන් අදාළ ආයතන විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ සහ තාක්ෂණික ඇගයීම් වලින් පසු මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව අධිකාරිය පැවසීය. තම ගමන් දිගටම කරගෙන යාමට කැමැති මගීන් තම ගුවන් ගමන් කාලසටහන් සහ ගමන් විස්තර තහවුරු කිරීම සඳහා කුවේට් එයාර්වේස් සමග ඍජුවම සම්බන්ධීකරණය කරන ලෙස එය ඉල්ලා සිටියේය. මගීගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව අධිකාරිය අවධාරණය කළ අතර ඉහළම ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව අකණ්ඩ මෙහෙයුම් සහතික කිරීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන් සමග සම්බන්ධීකරණය දිගටම කරගෙන යන බව පැවසීය. ඉතින් ඔන්න කුවේට් එයාර්වේස් ටර්මිනල් 4 වැඩ කටයුතු කරගෙන යනවා කියන එක ආරම්භ කරන බව ඉතින් කියලා තියෙනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා සාමාන්‍ය අධිකාරිය විසින් නිකුත් කරපු තවත් නිවේදනයක් තාක්ෂණික කණ්ඩායම් සහ නිසි බලධාරීන් හානිය තක්සේරු කිරීම සහ මෙහෙයුම් ක්‍රියාවලියන්හි ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අවසන් කළ පසු ජසීරා එයාර්වේස් සියලුම ගුවන් ගමන් කුවේට් ගුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යාන්ත 5 T5 හරහා නැවත ආරම්භ කෙරේ. ගුවන් ගමන් සහ මගීන් පිළිගැනීමට ගොඩනැගිල්ලේ සූදානම සහතික කිරීම සඳහා අදාළ රජයේ විවිධ ආයතන සමග සම්බන්ධීකරණය නිසි බලධාරීන් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ සහ තාක්ෂණ තක්සේරු කිරීම වලින් පසුව මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරණය කරන ලදී. පරීක්ෂණ සහ තක්සේරු කටයුතු මගින් තහවුරු වීම මගී පර්යන්ත T5 මගීන්ගේ ආරක්ෂාවට හෝ ගමනාගමනයට බලපාන හානි වලින් තොර බවයි. තම ගමන් දිගටම කරගෙන යාමට හැකි කැමැති මගීන් තම ගුවන් ගමන් වේලාව සාසවා ගැනීමට සහ ගමන් විස්තර තහවුරු කිරීමට ජසීරා එයාර්වේස් සමග ඍජුවම සම්බන්ධීකරණය කළ යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කුවේට් එයාර්වේස් ඒ වගේම ජසීරා එයාර්වේස් ආරම්භ කරන බව තමයි දැනුවත් කරලා තියෙන්නේ. හරිද? ඉතින් එතකොට ප්‍රශ්නයක් නැති වෙයි. හරිද? මොකද මේ එතකොට ඔන්න කුවේට් එයාර්වේස් සහ ජසීරා එයාර්වේස් වැඩ කටයුතු ආරම්භ කරાવી. ඉතින් ඔයාලා ටිකට් දැම්මම අනිවාර්යෙන් ඔයාලා කුවේට් එයාර්වේස් ඍජුව සම්බන්ධතාවය ඇති කරගෙන ඒ නම්බර් වලට හරි වෙබ්සයිට් එකේ හරි බලන්න චෙක් කරලා නැත්නම් ඔයාලට මැසේජ් එනවා ඇති. ඉතින් ඒවත් එක්ක අවධානයෙන් ඉන්න. ඔයාගේ ගමන ඒ කට්ටිය ඕකේ නම් ඔයාලටත් ඕකේ නම් යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ඉතින් සුබ බලාපොරොත්තුවක් හැම දිනාටම. ඉතින් කුවේට් ආරක්ෂක වලට කුවේට් රාජ්‍යයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් රට වෙනුවෙනුත් රටේ ජනතාව වෙනුවෙනුත් දේපල වෙනුවෙනුත් ඔවුන්ගේ කාර්යභාරය නොපිරලා යුතු කරනවා රට ආරක්ෂා කරන්න. ඒ වගේම රටේ පුරවැසියන් පදිංචි කරවන සියලු දෙනා ආරක්ෂා කරන්න, දේපල ආරක්ෂා කරන්න. කුවේටයට අනර්ථයක් කරන්න හදන ඕනෑම විභෝධර්ජනයක් වළක්වා ගන්නට කුවේට් ආරක්ෂක කුවේට් රජය කැප වෙලා ඉන්නවා. ඒ හැම දිනාටම සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෙහාරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 63ක්, හදිසි සැත්කම් 7ක්,
කුවේට් දේශ සහගත ඉරාන ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයන් 63 දෙනෙකු ඇතුළත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරලා තියෙනවා. අනුමත ජාතික හදිසි ප්‍රතිචාර සැලසුම් වලට අනුකූලව පරවානියා ජාබර් හොස්පිටල් එකට, එතකොට ජහරා හොස්පිටල් එකට, අදාන හොස්පිටල් එකට, අමීරි හොස්පිටල් එකට, අල් සබා හොස්පිටල් එකට සහ මුබාරක් අල් කබීර් හොස්පිටල් එකට ඒ තුවාලකරුවන් යවලා තියෙනවා කියලා තමයි කියන්නේ. විවිධ තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා සිදු කරන ලද සුළු ක්‍රියාපටිපාටි කිහිපයකට අමතරව රෝගීන් 7 දෙනෙකු හදිසි ප්‍රධාන සැත්කම් වලට භාජනය වෙලා තියෙනවා. සිවිල් වැසියන්, ගුවන් තොටුපළ සේවකයන් සහ සංචාරකයින් තුවාල ලැබූ අතර කැබලි සහ පිපිරීම ආශ්‍රිත තුවාල වලට සිට අස්ථි බිඳීම, හිස තුවාල, මොළයේ රක්තපාත කපා ඉවත් කිරීම සහ දුම් ආශ්වාස කිරීමෙන් සිදුවන අවස්ථා දක්වා විහිදලා තියෙනවා. ඉතින් ඔය ආකාරයේ තුවාල ලැබූ 63 දෙනෙකු රෝහල් වලට යොමු කරලා තියෙනවා. ඉතින් මීට පෙර දාපු වීඩියෝ එකේ එක් අයෙක් ජීවිතක්ෂයට පත් වෙච්ච කතාවත් වාර්තා වුණා. ඉතින් ඒ විදිහට තමයි ඊයේ තත්ත්වය සඳහන් වුණේ. එතකොට මෙන්න මේ විදිහට පුරවැසියන් සහ පදිංචිකරුවන් හානියට පත් ස්ථාන වලින් ඈත සිටීම සහ ඔවුන්ට එක්රැස්වීම හෝ එක්රැස්වීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ ආරක්ෂාව සාතික කිරීම සහ අදාළ බලධාරීන්ට ඔවුන්ගේ ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යක්ෂම සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය බදාදා අවධාරණය කළේය. කුවේට් රාජ්‍යයට එල්ලූ දේශසහගත ඉරාන ප්‍රහාර වලින් පසු නවතම වර්ධනයන් පිළිබඳ මාධ්‍ය හමුවකදී ආරක්ෂක සමත්තා සහ මාධ්‍ය පිළිබඳ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් නසාර් බුස්ලයිබ් මහතා විසින් කරන ලද ප්‍රකාශය මේ විදිහට සඳහන් කරලා තින්නේ. නේවාසික ප්‍රදේශ, සිවිල් ස්ථාන සහ වැදගත් පාසුකම් අඛණ්ඩව ඉලක්ක කිරීම, ආරක්ෂාව අඩපර කිරීම සහ ජීවිත හා දේපල අනතුරු ඉහෙලීම ආරමුණු කරගත් සතුරු ප්‍රවේශයක් පිළිබිඹු කරන බව බ්‍රිගේඩියර් ජෙනරාල් බුස්ලයිබ් මහතා පවසලා තියෙනවා. කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යාන්තය එක්ක අදාළවම දරුණු ලෙස ඉහළ ගොස් ඇති අතර දේශසහගත ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දියානු මගියෙකු මිය ගොස් සේවකයන් සහ සංචාරකයන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර ගුවන් තොටුපළේ පහසුකම් සහ මෙහෙයුම් යටිතල පහසුකම් වල කොටස් වලට සැලකිය යුතු ද්‍රව්‍යමය හානියක් සිදු වූ බව ඔහු තවදුරටත් පැවසීය. පසුගිය පැය කිහිපය තුළ සයිරනට 5 වතාවක් ක්‍රියාත්මක වූ බවත් එමගින් මුළු සක්‍රිය කිරීම සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගිය බවත් ඔහු සඳහන් කළේ. බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් ආරක්ෂක අන්තර් නිරෝධන මෙහෙයුම් වලට සම්බන්ධ සොන්බුන් සහ වස්තුන් සම්බන්ධ වාර්තා 36ක් දහසුරුවා ඇති අතර ප්‍රහාර ආරම්භයේ සිට කටයුතු කළ මුළු වාර්තා සංඛ්‍යාව 975 දක්වා ඉහළ ගොස් තිබේ. ආරක්ෂක අන්තර් නිරෝධන මෙහෙයුම් හේතුවෙන් ඇතිවන නොදන්නා වස්තුන්, සොන්බුන් හෝ අවශේෂ ඒවා මගින් ඇතිවිය හැකි බරපතල අවදානම් හේතුවෙන් ඒවාට හානි නොකරන ලෙස ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර විශේෂිත කණ්ඩායම් වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි හදිසි සෛනික ඇමතුම් අංක 112 හරහා ඒවා වහාම වාර්තා කිරීම වැදගත්කම අවධාරණය කළේය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් බුස්ලයිබ් මහතා විසින් ප්‍රකාශ කරපු නිවේදනයේ සඳහන් වුණ කරුණු කාරණා ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් සවුත් අල් අත්වාන් මහතා පැවසු නිවේදනයේ මෙන්න විදිහට සඳහන් වෙනවා. කුවේට් සන්නද්ධ හමුදා බැලිස්ටික් මිසයිල් 13ක් සහ ඩ්‍රෝන යාන 17ක් ප්‍රහාරයකින් මරා දැමු අතර ප්‍රහාරයෙන් ඉන්දියානු පදිංචිකරුවෙකු මිය ගියේය. ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක කර්නල් සවුත් අල් අත්වාන් මහතා පැවසුවේ බදාදා අලුයම සන්නද්ධ හමුදා කුවේට් ගුවන් සීමාව තුළ සතුරු බැලිස්ටික් මිසයිල් 13ක් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළ බවත් නේවාසික ප්‍රදේශ කිහිපයක් කරා ඒවා බාධා කළ බවත් ඒ ප්‍රතිඵලයක් ලෙස සොන්බුන් කඩා වැටුණු බවත් නැවතම මෙහෙයුම් වර්ධනයන් පිළිබඳ 46 වෙනි සංක්ෂිප්තයේදී සන්නද්ධ හමුදාද සතුරු ඩ්‍රෝන යාන 17ක් හඳුනාගෙන ඒවා සමග කටයුතු කළ බවත් මේ මහතා පැවසීය. ඉරාන ආක්‍රමණය කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු සිවිල් සහ වැදගත් පහසුකම් ඉලක්ක කරගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු පදිංචිකරුවෙකු
මිය යාම පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවීම සහ සැලකිය යුතු ද්‍රව්‍යමය හානියක් සිදු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේ. මියගිය අයගේ පවුලේ අයට ශෝකය පළ කළ ඔහු තුවාල ලැබුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ආරක්ෂක හේතුන් මත බලපෑමට ලක් වූ ස්ථාන හෝ සුන්බුන් වෙත ළඟාවීම රූගත කිරීම හෝ බෙදා නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. නිල උපදෙස් පිළිපැදීම සහ බලයලත් මූලාශ්‍ර මත විශ්වාසය තැබීම වැදගත්කම ඔහු අවධාරණය කළ අතර ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා අදාළ රාජ්‍ය බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් පූර්ණ සූදානමින් සිටින බව තහවුරු කළේය. කුවේටයේ නායකත්වයට යටතේ අඛණ්ඩව ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා යාඥා කරමින් ඒ මාතා නිවේදනය අවසන් කළේ කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදියට තමයි මේ වෙනකොට මාධ්‍යට ආපු නිවේදන තියෙන්නේ. ඉතින් ටිකට් දාපු කට්ටියට කුවේට් එයාර්වේස් සහ ජසීරා එයාර්වේස් ඉතින් එයාට ඔයාලගේ ටිකට් ගත්ත ආයතන වලට හරිය නැත්නම් කෙලින්ම ජසීරා එයාර්වේස් ඒ වගේම කුවේට් එයාර්වේස් ඍජුවම සම්බන්ධ වෙන්න ඩිරෙක්ට්ම සම්බන්ධ වෙන්න බලන්න. ඉතින් එතකොට ඒ කට්ටියත් එක්ක ඔයාලගේ ගමන ගැන විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අවධානයෙන් ඉන්න. ඉතින් ඒක කුවේට් ආරක්ෂිතව කුවේට් රජයේ කුවේට් ආරක්ෂක අංශ සියලු කටයුතු හැම දෙනා වෙනුවෙන්ම ආරක්ෂාකාරීව හැමගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරයි. ඉතින් මේ හැම දිනාටම සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඉක්මනින්ම මේ යුද කෙනෙක්ට නිමිලා සාමය ඇති වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. නැති ගිහින් එන්න. ලන්තු මුස්ලිම්